නිරීක්ෂණ තාරකා විද්‍යාවේ ඉතාමත්ම කලාතුරකින් දක්නට ලැබෙන චමත්කාරජනක විද්‍යාත්මකව වැදගත් ස්වභාවික සංසිද්ධියක් ලෙසින් හැඳින්විය හැකි වලයාකාර සූර්යග්‍රහණයක් වසර 109කට පසුව දිවයිනේ උතුරු ප්‍රදේශයට අද දින එනම් 2010 වර්ෂයේ ජනවාරි මාස 15 වෙනි දින පස්වරු 1:20 සිට පස්වරු 1:30 දක්වා දැర్శණය වුණා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මේ දිස් වූයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින්. යාපනයේ කයිට්ස් දූපත්හි සිට ආචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ රිවිර පුවත්පත එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙම වලයාකාර සූර්යග්‍රහණය විද්‍යාත්මක වාර්තා කිරීමක් ලෙසින් ඉදිරිපත් කරන්නට සමත් වුණා. ඔබ දකින රූපරාමයේ චන්ද්‍රයාගේ සෙවණැල්ල කළු පැහැයෙන් දිස්වන අතර සූර්යාගේ නොවැසුණු ධාරය ඒ වටා වලයාකාරව දක්නට ලැබෙනවා. තවත් දශක ගණනාවකට මෙවැනි සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස් නොවනු ඇත. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුව ඉතාමත්ම නිවැරදිව ස්ථානය සහ කාලයට අනුරූපීව විද්‍යාත්මක වාර්තාවක් ලෙසින් මෙම සූර්යග්‍රහණය ලෝකයට ඉදිරිපත් කළ අද දිනය ශ්‍රී ලංකා තාරකා විද්‍යා ඉතිහාසයේ ඓතිහාසික දිනයක් වනු ඇත. මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් මම චින්තක ජනානන්ද වීරකෝන්